ජනාධිපතිතුමා මේ රට කෑවේ මෙන්න මේ ටික. මේක කියලා ඉවරයි පිළිගනිමු. එක අපේ නායකයන් සමාව අවසරයි. මේ අත්තම කියන්නේ. එක හාමුදුරුවරු. දෙක පාලකයෝ. තුන රාජ්‍ය සේවකයෝ. හතර මෙවුන්. මේ ඉන්නේ අටවාගෙන මාධ්‍යවේදියෝ. පහ ඔය කොක්කඩ නගා hina වෙච්චි ලංකාවේ ගෑනු. මේ කණ්ඩායම් පහ තමයි ලංකාව කෑවනම් කෑවේ. හේතුව මේ කණ්ඩායම් පහ කෙලින් හිටියා නම් අය රටක් හදන්න එච්චර අමාරු නෑ. කුසේ උපන්න දරු පැටියා මේ ලෝකෙවත් දැකලා නැති එකාගේ ඉඳලා හදන්න අයිතිය තියෙන අම්මට. ඒ අම්මට අයිතිය තියෙන්නේ. ඒක රටේ කවුරුත් දැකලා නැහැ. දැක්කේ අම්මා විතරයි. ඒ අම්මාගේ මිනිහාවත් ඒක දැකලා නැහැ. හැබැයි අම්මා කුස පිරිමැදමින් ඒක හුරතල් කරමින් 9 මාසයක් කුසේ ඇතිදැඩි කරලා 9 මාසයකුත් දවස් ගානක් තියාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරලා ඇගේ කිරි ලේ කිරි කරලා දීලා මේ ලෝකේ මුල්ම පුබ්බාචාරිය උතුම්ම ගුරුවරියය නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා රකින්න ඉන්නවා නම් දේවතාවෙක් ළමයාව ඒ අම්මා ගෙදර බුදුන් අම්මා නිවන් යවන්න මේ ලෝකේ යමෙක් ඉන්නවා නම් යම් දරුවෙක්ව ඒ අම්මා මෙච්චර වටිනාකමක් Tamanට ලබා දීපු ලෞතර තථාගත සංස්කෘතියේ අම්මාට පිස්සු වගේ ලංකාවේ ගෑනු අයට පිස්සු වගේ උඹලා හිටියට උජාරුවට මන් දන්නවා වගේ මේ අලුත් පහේ ගෑනුණා ජනාධිපතිතුමනේ අධ්‍යාපනයක් කියලා එකක් තියෙන එක ඒක මහා වල් වැදිච්ච එකක් නේ ඈ ගෑණි ඉස්කෝලේ යන්නේ ඈ අම්මා ඉස්කෝලේ යන්නේ තාත්තා ඉස්කෝලේ යන්නේ අර කහල්ලේ ඉන්නවා කොල්ලෙක් එකක් කිරි අරන් ජීවත් වෙන්නේ මං ඒකට 21000ක කිරි හරක් අරන් දුන්නා 1,85 ලක්ෂයක කිරි හරක් අරන් දීලා තියෙනවා ජනාධිපතිතුමා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන මං කිරි උගුරක් බිව්වේ නැහැ සහතිකට කිරි උගුරක්වත් බීලා නැහැ. උන්ගෙන් ටොපියක්වත් මං කාලත් නැහැ. දුප්පත්මයි උඹලලා කිරිහලක් 1,85 ලක්ෂයක පොතේ දාගත්තා නම් මටත් ඒක තියාගෙන ජීවත් වෙන්න තිබුණා. මගේ අම්මට දෙන්න තිබුණා. මගේ ඥාතීන්ට දෙන්න තිබුණා. නෑ මං එහෙම කරේ නෑ. හත්මුතු පරම්පරාව කිව්වත් ගෑවිච්ච නෑ කොමක් නැති. මේ අහිංසක මිනිසුන්ට දුන්නේ නැගිටින්න කියලා. හැබැයි ඒ කොල්ලා උදේ පාන්දර කිරි ටික ගන්න යන්න ඒකට වෙලාවක් නැහැ. හරකුණ්ඩ තනකොළ කපන්න වෙලාවක් නැහැ. ඌට කුලියකට යන්න වෙලාවක් නැහැ. ඇයි ඉස්කෝලේ සතියකට දෙපාරක් එක අතු ගන්න යන්න ඕනේ. අපි ඉස්කෝලේ යන කාලේ ජනාධිපතිතුමාට මතකද මන් දන්නේ අපිනේ අතු ගෑවේ. අපි රොඩු ඇද්දේ. අපි කළු ලෑල්ල කළු කෙරුවේ. අපි ඩෙස් එක හදාගත්තේ. අපි වැට ගැහුවේ. ඒ ඔක්කොම කෙරුවේ අපි. නමුත් දැන් අම්මයි තාත්තයි බින්න බැස්සේ නැත්තම් විදුහල්පතිට නිින්ද යන්නේ නැහැ. විදුහල්පතිට නිින්ද යන්නේ. මොන අධ්‍යාපන මනෝවිද්‍යාඥයාද මන් දන්නේ මේ කාලකන්ණි ක්‍රමවේදය හදලා ඉගෙන ගත්ත එක. අපේ කාලේ ඉස්කෝලේ යනකොට සිගරට් එකක් බිව්වා කියලා ආරංචියක් වුණොත් ඒක ලෝක නින්දාවක් සියදි විනාසා ගන්න. දැන් කසිප්පු, ගංජා, කුඩු, තූල්, අයිස්, මරිජුවානා, හෙරොයින් එව්ව බීලා ආවේ නැත්තම් නිකන් අඩුවක් වාගේ. ඒ මට්ටමට හැදිලා. මගේ මල්ලිය ආවිලා ඉන්නවා බන්ධනාගාර අධිකාරී කොල්ලගේ එකේ ඉන්නවා කිව්වත් 2000 ගාන. දියුණු ලංකාවකට මහත ඇව්ව පුරවන්නේ පුනරුත්ථාපන කඳවුරු බන්ධනාගාර. අපි ජූටි කාලේ මෙව්ව පිටලා තිබ්බේ නෑනේ. මෙව්ව තිබ්බේ නෑ. 20000ක් හිටපු බන්ධනාගාර රැඳවියෝ දැන් 95000ක් විතර ඉන්නවා. මේකද ලංකාව?
කොහෙද හඳුන්නේ අපි බණ කියලා තියෙන්නේ? කාටද බණ කියලා තියෙන්නේ? කවුද බණ අහලා තියෙන්නේ? කෝ හැදිච්ච જાතිය? හැදිලා නැහැ. අග්‍රාමාත්‍යතුමිය ඉන්නවා. උන්දාලත් එක්කන් එයි කියලා මම බලන්න හිටියේ. අධ්‍යාපන ඇමති එවුන්දාට කියන්න කියලා හිතාන හිටියේ. නමුත් හම්බෙච්ච වෙලාවක් කියන්න. මේ අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ. ඒ හින්දා ඔය අධ්‍යාපන ලේකම්වරු අදාළ බලධාරීන් සියලු දෙනාම දැනුවත් කරලා අම්මව කැන්දන එක නවත්තන්න කියන්නේ. ළමයා ගෙනිලා ඉස්කෝලෙන් තිබ්බා. ඒගොල්ලෝ ඇරෙනකන් හිටියා ගේට්ටුව ගාව ටියුෂන් එකෙන් තිබ්බා. රවුන්ඩ් 3ක් ගිහිලා එනකොට අම්මට මිනිහට අමතක වෙනවා. ඊට පස්සේ කොල්ලට අම්මත් නැහැ. අර මිනිහට ගෑණිත් නැහැ. ඒකී අලුත් ඉස්කෝලේ එක ගිහිල්ලා අලුත් එකක් හදාගත්තා. අලුත් පාඩමක් ඉගෙන ගත්තා. ඒ මෙව්ව අනන්තයි. ඒ විනාශකාරී ලෝකයේ ඇතුලේ රිංගන්නේ නැතුව මනා සිහියෙන් යුක්තව මේ ලංකාව ගොඩනගන්න. ඇමතුමනි ඔබතුමාගේ කාර්යභාරය මනාව මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළොත් මේ මිනිස්සු අහිංසක මාත්‍යා කියන්නේ මං හැමදාම බනට ගිහිල්ලා ආවිලා පැලට යන්නේ. ඔව් මිනිස්සු බයිනවා මං දන්නවා. මිනිස්සු මං දකින්නකොට වඳිනවා පුදනවා ඒක මං දන්නවා. හැබැයි මට බයිනවා මගේ තණ්හාවලු ආසාවලු හැබැයි උන්ගේක මාන බැද්ද. මං අක්කර පහක් සල්ලි වලට ගත්තා. ඒත් හාමුදුරු කෙනෙක් විරුද්ධ වුණා. ඒත් හාමුදුරු කෙනෙක් විරුද්ධ වෙලා මං ගාවට එව්වා මුළු දායක සභාවම පන්සලක් හදන්න කියලා. මං කිව්වා පසික්කාඩු වැඩ හාමුදුරනේ මට ගැලපෙන්නේ නැහැ. ඔබ වහන්සේ දිහා බලන්න මෙන්න මේවා මං කරලා නැහැ. ඔබ වහන්සේ කරලාද නැද්ද කියලා බලන්න කිව්වා. එහෙනම් ඔබ වහන්සේගේ නායකකම ඔබ වහන්සේට මගේ නායකකමක් තියනවා නේද? ඒක මට පදවි තානාන්තර ඕනේ මම මිනිස්සෙක් හැටියට මේ ශාසනයට කරන්න තියනවා නම් යමක් හිඟා කාලා හරි එක කරනවා මගේ දෑත දෙපය වැරවීරියෙන් ගහක් කොලක් හදලා හරි ඒකෙන් එන අසන්නෙන් හරි මං කරනවා. ඒ හින්දා මං ගොවිතැන් කරන්න අක්කර 5ක් ගත්තා මිසක් ඔබ වහන්සේගේ වැටමායි මේ හඳුන්නේ පන්සලක් හදන්න මං නිවට බලු වැඩ කරන සංඝයා වහන්සේ කෙනෙක් නෙවෙයි කිව්වම. චිරාත් කාලයක් ආයුබෝවනන්න බැරි වුණත් උන්වහන්සේ ගැන දකින්න ඇති. ඊට පස්සේ මං ගියා දායකයොත් ඇවිල්ලා ගියාට පස්සේ උඹ මට බැන්නලු කියන්නේ. මං කිව්වා බැන්න නෙමෙයි හඳුන්නේ ඇත්ත කිව්වේ කියලා. බැන්න නෙමෙයි ඇත්ත කිව්වේ. මං කියපු එකක හරි බොරුවක් තියෙනවා නම් මට කියන්න කිව්වා. අවසානයේ මම කතාව අහගෙන ඉඳලා කිව්වා චූටි වුණත් උඹ කියන්නේ ඇත්ත පුතා. මං හිතනවා ගොඩක් එහෙම ඉන්න කියලා කිව්වා. නමුත් උන්වහන්සේ එහෙම හිටියේ නැහැ. ඒ අවාසනාව තිබුණා. ඒ හින්දා බොරුවට අහගෙන ඉඳලා වැඩේ නොකර අතාරින්න එපා. ඇමතුමාගේ කාර්යභාරය ඇතුලේ මේ රටේ නිෂ්පාදන වලට වටිනාකමක් දෙන්න. ජනාධිපතිතුමා මන් දන්නවා මං කතාවන් අහගෙන ඉන්නවා. මම ජීවිතය අධ්‍යයනය කරනවා. ඔබතුමාට උවමනාවක් තියෙන බව පේනවා. ඇත්තටම මේක හදලා තියන්න. ගෑණියෙකුටවත් ළමයින්ටවත් නෑ පරම්පරාවේකටවත් අදත් එකෙක් ඇවිල්ලා කිව්වා මාත් ඥාතියෙක් තමයි. මට නම් මොනවත් නෑ අපිට කිට්ටු වෙන්නවත් බෑනේ. මං කිව්වා මොනවටද කිට්ටු වෙන්නේ ඉතින්? යකෝ මං ගෙදර ගියේ නෑ. මගේ ගෙදර ගියා නෑ අවුරුදු 24ක්. අර මස්සිනා මැරිලා අවුරුදු 24කින් ගෙදර ගියේ කිව්වම. තාත්තා මැරිලා දානේ ඉවර වුණාට පස්සේ තමයි මස්සිනා මැරිලා ගෙදර ගියේ මං. ඒත් ඒක මැරිච්චින්ද නැත්තම යන්නේ. මට තාමයි ඉන්නවා. සහෝදරයෝ 9ක් ඉන්නවා. මාත් රින්ගන්නේ නැහැ කිව්වා. ඒ මිනිහට ඒ කරන වැඩේ කරන්න දීලා තෝගේ නෑකම තෝ තියාගන්න. ඒක ඇති කිව්වා. ඕනෑවට වඩා ගන්න ඕනේ නෑ තමයි. නෑයෝ වේයෝ මීයෝ තමයි කෑවේ. වටේ ඉඳගෙන. ඒක යන ඉතිහාසය කියන්න ඕනේ නෑනේ. ලේකෝප වෙනවානේ. දුක හිතෙනවානේ. ඒ හින්දා පින්වත් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේලාගේ මේ ශාසනික ජීවිතයේ ඔබ වහන්සේලාට කරන්න පුළුවන් ශාසන කැපකිරීම කරන්න. වර්තමාන ශාසනයේ
කෝ හාමුදුරුවෝ මේ අවුරුද්දේ අපේ හාමුදුරනේ අප්‍රේල් මාසේ වෙනකොට 1000 ගානක් සිවුරු වෙලා ගිහිල්ලා. මේ අවුරුද්දේ ඈ 4 වෙනි මාසේ වෙනකොට 1000 ගානක් ගිහිල්ලා. පොලිමේ ඉන්න බුද්ධ ශාසන අමාත්‍යාංශේ බෞද්ධ කටයුතු එකේ සහතික ගන්න ඇවිල්ලා උපවැදි වීමෙන්. පිරිවෙන තියාගෙන මොකද කරන්නේ? පිරිවෙනේ. හාමුදුරුවෝ හදන්නේ නැත්තම් පිරිවෙනෙන් වැඩක් නැහැනේ. හාමුදුරුවෝ හදන්නේ නැත්තම් පන්සලෙන් වැඩක් නැහැ. අර එක හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ රජරට වන්නේ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ තඳුරනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් උදේ මිදුල් අතු ගන්නවා. හාමුදුරුවෝ බුදි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මල් කඩනවා. බුදු වඳින්න. හාමුදුරුවෝ බුදි. උපාසකම්මලා දාන ගෙනාපුවාම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දානේ අරිනවා. හාමුදුරුවෝ බුදි. බුද්ධ පූජාව අරිනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හාමුදුරුවෝ බුදි. බලාන හිටියා හාමුදුරුවෝ නෑ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බුද්ධ පූජාව තිබ්බා මිනිස්සුන් වෙයවුවා. මට කියන්නකෝ හාමුදුරුවෝ කවුද කියලා? ඈ අර ආණ්ඩුවේ පඩි අරගෙන පන්සලේ මුරට දාලා ඉන්න මේකද හාමුදුරුවෝ අරකද? එහෙම සාසනික බත් කන්න හොඳ නෑ. පව් සිද්ධ වෙනවා. අපායේ යනවා. මේ මිනිස්සු ගිනි සූකුළු අවුවේ මං අවුවේ ඉන්නේ හින්දා මට දැනෙනවානේ. ගිනි සූකුළු අවුවේ දුක් ඉඳලා ගත්තු අස්වැන්නේ අග්‍රභාගයෙන්ම පිළියෙල කරපු දානේ ඉසේ තියාගෙන ඇවිල්ලා පසඟ තියලා වන්දනා කරන්නේ. අර අලියාගේ කොටියාගේ වගවලසාගේ මැද්දේ හේනේ කුඹුරේ පැල් රැකපු මිනිහාට හාඳුරුනේ ගෑණි ජීවිතේ ඔය ඉන්න එක ගෑණියෙක්වත් මිනිහට බත් එකක් දීලා තියනවාද කියලා අහන්නකො වැඳලා. ඒකගේ දැරීමේ කන්නේ. ඒකගේ දැරීමේ කන උඹලා එක දවසක් මිනිහට මගේ වල්ලබයා කියලාවත් අත් දෙක එකතු කරලා වැඳලා නැති මේ ගෑණි පසඟ තියලා වැඳලා අර කහම්බ කරපු එක පූජා කරන එක කාලා කොහෙද යන්නේ? යන්නේ නිරේත. ඒ නිසයි මේ උතුම් අරහත් ධජයේ බලය මේ ලෝකයට පෙන්වන්නට ලෞතර බුදුහාමුදුරුවන්ගේ උතුම් ශ්‍රී නාමයට මේ ලෝකේ විශ්ව ශක්තිය වූ සදාතනික ඇත්ත වූ ශ්‍රී සද්ධර්මයට ආර්ය කුල සරියුත් මුගලන් පරම්පරානුඥාත ඒ උතුම් ආර්ය කුල මහසංඝ පරපුරට ගරු කරමින් උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ඔස්සේ ජීවිතය නිර්මාණය කරන්න. එතකොට අපේ කාර්ය කළා කියලා සන්තෝෂෙන් මැරෙන්න පුළුවන්. අපිට මේ වැටුණු තැන නැවත ගොඩ නගලා වැටුණු ශ්‍රී ලංකාවක් නේ තියෙන්නේ. ඒ වැටුණු ශ්‍රී ලංකාව නැවත නගා සිටුවලා බිඳිච්ච ශ්‍රී ලංකාවක් තියෙන්නේ කෑලි වලට බිඳිලා. ඔව්. ශාසනයේ කෑලි සමාජයේ කෑලි දේශපාලනයේ කෑලි රාජ්‍ය සේවයේ කෑලි එක රාජ්‍ය සේවා ස්ථානයක් ගත්තත් කෑලිනේ. ඒකනේ මේක එකතු කරන්න බැරි. එයින්ද ඒකාබද්ධ කොට මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කිලුටු මානසිකත්වයෙන් ගිනිගත් පෞකාර මේ සමාජයේ පුණ්‍යවන්ත දේශයක් කොට බඩගිනි ඕස්ට්‍රේලියාවේ තියෙන ජනාධිපතිතුමා බඩගිනි කියලා ගම. ලංකාවේ උන් ගිහිල්ලා හිටියලුනේ අප්පා එකේ. ලංකාවේ උන් වැඩට ගිහිල්ලා ඉඳලා අර සුදු ජාතිකයෝ එනකොට ඒකේ බලන්න හැමදාම මෙවුන් කියනවලු බඩගිනි කියලා. අර මිනිස්සු දන්නේ නැහැ බඩගිනි කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒ අයට නමක් තිබ්බලු ඒ අය යම් බඩගිනි පොළට බලන්න කියලා. බඩගිනි වැඩ පොළට බලන්න යම් කියලා ගිහිල්ලා දැන් බඩගිනි ලොකු බෝඩ් එකක් තියෙනවා බඩගිනි කියලා. මම බලලා බඩගිනි කියලා තියෙන්නේ කියලා. ඒ ගමන තමයි කතාව කිව්වේ. මෙවුන් ගිය තැන කණ්ඩ උපන් જાතිය. ආන්ගේ බඩගින්නේ ඉන්න කුසීත මානසිකත්වයේ නැති කරලා දෑත දෙපය සුව ශක්තියෙන් නැගී හිටින පුණ්‍යවන්ත සෞභාග්‍ය දේශයක් කරන්න මහන්සි ගන්න.
ඒක ජනාධිපතිතුමා මං හිතනවා ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉෂ්ට කරයි. අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා ඒ කාර්යභාරය මනාව ඉෂ්ට කරයි කියලා මං ඊයේ රෑ මල්ලත්තේ නායකයන්ටත් කිව්වා. මං ආරාධනා කළා දැන් බොහෝ කල් නායක හඳුරු පොරොන්දු වෙලා හිටියා ඊයේ රෑ 8 වෙනකම් වඩිනවා කියලා. ඊයේ රෑ 8ට විතර අරන් කිව්වනේ. මට සමාවයක් මම ඇයි නායක හඳුරු මේ පාල් මැස්සෙක් වාගේ මට ඔහොම කියන්නේ. නෑ මට හෙට එන්න විදියක් නෑනේ. මම ඇයි? අපේ මහානායක හඳුරන්ගේ උපන්දිනේලු. ඒකට දානයක්ලු. මම ඔය උපන්දිනේ මතක් වුණේ ඊයේ රෑද? ඉපදිච්ච දිනේ මතක් වුණේ රෑද? නෑනේ. වෙන පොය සීමාවේ උපසම්පදා වෙනායගේ ප්‍රශ්න අහන්න තියෙනවා. මම අපේ නායකයන් කීය වෙනකන් අහනවාද? ඒක නම් 10 11 වෙනකන් ඉවර වෙනවා 16 දෙනයි ඉන්නේ. ඒක නම් පොඩි වැඩක්. නමුත් මම ඒක ඉවර කරලා එන්න තමයි හිටියේ. මම අහුවා ඊට පස්සේ නායක හඳුන්නේ ඔබ වහන්සේ ලෙඩ වුණොත් ඔබ වහන්සේ අපවත් වුණොත් ප්‍රශ්න අහන්න එකේ ඇත්තෙම නැද්ද ඔකේ? ඔහොම යනකොට මල් වත්තට හෙන ගහයිනේ කිව්වා මම. ඔහොම යනකොට මල් වත්තට හෙන ගහනවා කියලා මං කිව්වා. ඒ අපේ පළාතේ මල් වත්තේ නායක හඳුරු මේ. නායකකම කියන එක වින්නි විද්ද දුවන අවුරුද්දකට දිස්ත්‍රික්ක 12කටවත් ගිහිල්ලා දිස්ත්‍රික්ක එකතු කරලා සිංහෙක් වාගේ බුද්ධ ශාසනය කියන්නේ මේක එඳ කන් නැතුව රකපල්ලා කියලා පණිවිඩයක් දීලා යන්න